aduh මොනවද අපෝ කරන්නේ aduh පිච්චෙනවා aduh දැන් නම් ඉවරයි බං aduh අන්න යාළුවනේ ඔයාලට පේනවද යටත් පන් කිව්වා වගේම තව පොට්ටයක් තියෙනවද යෝ යාළුවනේ ඔන්න ඉතින් අදත් වීඩියෝ කරන් ඉවර තියෙනවා සුපිරි Minecraft වීඩියෝ එකක් හරිද ඉතින් අද මම අරන් ඉවර තියෙන්නේ ඉතින් පොඩ්ඩක් පොළොව යටට යන්න යාළුවනේ හරිද පොළොව යටට යන්න මේ ඒ කියන්නේ යාළුවනේ දැන් අපේ ඕවර්ල්ඩ් එකේ තියෙනවා නෙද එක ඒකට තමයි ඔයාලා එක්ක යන්නේ හරිද මේ හැබැයි ඕක එන අමාරුයි නෙද එකේ ඉන්න පිළිජරට මුන් මාරම සැරයි හරිද එහෙමත් තමයි තියෙන්නේ ඉතින් හරි යෝන්නේ යාළුවනේ මං ආවා පල්ලමට ආවා යාළුවනේ මම මේක මට හම්බුනේ මම මයිනින් කරද්දි ඔය ප්ලේස් එක හම්බුනේ මං ඉතින් පොඩ්ඩක් ගිහින් බැලුවා මට සිරියනවා ඇතුලේ කණ්ඩ තියෙන්නේ මාර කෑමක් කන්නේ ඒ කියන්නේ යාළුවනේ මේ දැන් මට හිතෙනවා යාළුවනේ මේ නෙදාම දාගෙන ආවම හොඳයි හැබැයි මේ මොකද මුන් එක ටිකක් අමාරුයි ගහ ගන්න මාරම අමාරුයි ඔයාලට පෙන්නන්න යාළුවනේ පේනවනේ වතුර කඩන් වැටිලා ඔබ්සිඩියන් දින වටේ මර පේනවනේ ටිකක් කරුවලා යාළුවනේ මම පුළුවන් තරම් මේකේ බ්‍රයිට්නස් වැඩි කරලා හදන්න බලන්නම් හරිද මේ නැත්තම් ටිකක් කරුවල ඔයාලා පුළුවන් තරම් බ්‍රයිට්නස් වැඩි කරන් බලනකොට මේ නැත්තම් ඉතින් පේන්නේ නැහැ කොහෙටද යන්නේ මේ පැත්තට යමු හරිද මුලින්ම ওই පැත්තට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා අන්න දෙක ඩිස්පවුන් එක අන්න දෙක ඩිස්පවුන් එක අන් දෙක ඩැමේජ් එකුන්ගේ මචං එනවා හෙන හයියෙන් එනවා හරිද උන්ගේ මොකද්ද මේ ෂීල්ඩ් එකක් තියෙනවා ඒක අරන් එන්නේ මේ උන්ට ගහලිමු මුලින් හරි යාළුවනේ ඔන්න මම උන් දෙන්නට ගහගත්තා හරිද මේ උන් දෙන්න ගහගත්තා හරිය ඇතුළට ගිහින් බලමු මොනවද මේ බලන්නේ ස්පවුන් එකේ කඩරින් සෙට් එක කරින් නැත්තම් බෑ උගු එන්න ගන්නවා එක දිගට ඊට පස්සේ බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා අයන් ඉන්ගට් තියෙනවා යාළුවනේ තව ටැග් එකක් තියෙනවා යාළුවනේ මේක මේ නෙද එක ඒ කියන්නේ ඕවර්ල්ඩ් එකේ තියෙන නෙද එක සමහරවිට මේකේ බොස් කෙනෙකුත් ඇති මේක එන ලොකුයි හරිද මේක එන්න ලොකුයි පේනවනේ මැප් එකෙත් අර ගොඩක් තැන් තියෙනවා අපිට යන්න මේ පැත්තෙන් යන්න දෙන්නේ යන්න අවශ්‍යයි තියෙන දේවල් අරගෙන යන්න ඉස්සරහට වතුර හැමදේම මේ මං හිතන්නේ මේ කඩා වැටිච්ච දෙනා මේ එළිය කරගමු බිනෝයි දාව වැටෙන උඩින් පල්ලමට ලස්සනට හදලා තියෙනවා මේ ප්ලේස් එක මේ පැත්තේ මොකුත් නැහැ අපි යන් ආවනිත් පැත්තට හරි යාළුවනේ ඔන්න ඉතින් පේනවනේ යාළුවනේ උම්මාව ඉත්තෑව කරලා පේනවනේ ඉත්තෑවෙක් වගේ හැමතැනම ඊතල බලන්න මල වදයක් බං මින්ගෙන් තියෙන්නේ මෙහෙම තැනක් මං කලින් දැක්කේ නෑනේ යාළුවනේ මේ පොළොව කඩන් වැටිලා ආන් දෙක යනවා යටත් තව තැන් තියෙනවර මොකෙද්ද යකෝ තව පොඩ්ඩින් වලේ බලන්න මොඩ මකුළු හැමතැනම පාගෙනවා මේක කෝකටත් වහගමු යාළුවනේ නැත්තම් ඔකකින් වැටෙන්න පුළුවන් මං කෙලින්ම ලාවා එකේ කෙලින්ම ඉතින් ආයි හම්බෙන්නේ බාබකිව් දාලා තමයි ගන්න වෙන්නේ යාළුවනේ තව ටිකක් ඉස්සරහට යමු
තව තියෙනවා යාළුවනේ ස්පවුන් තියෙනවා ඉස්සරහ දෙකක් කියන්නේ යාළුවනේ පට්ට අමාරුයි යාළුවනේ අන්න දෙකල රාලාවගේ දු අඩෝ රාවගේ බං කිච්චිනා යකෝ විච්චිනා අම්මෝ කිච්චිනා යකෝ හලෝ ගහන්න එපා බං යන්න ගහන්න එපා උන් ගහනවා මාරේ දිල බං උන්ගෙන් බේරෙන්න පට්ට අමාරුයි පේනවනේ සේට වලින් මුන් දෙන්නට ගහන්න යාළුවනේ නැත්තම් අපිට බේරිල්ලක් නැහැ පොඩ්ඩක් දුරට ගිහින් ගහමු නැත්තම් බෑ යාළුවනේ මේ මැරුම් කණ්ඩ වෙන්නේ උතන අඩි මදිවට හරක් කිව්වනේ යාළුවෝ මේ අයියෝ බං තොපිතාවල් බං වල දෙන්න සීට් නාරුම් ගහනවා මේ පැත්තෙන් තොපි ගහනවා මේ පැත්තෙන් යාළුවනේ ඔන්න තව ස්පවුන් දෙකක් තියෙනවා යාළුවනේ බෝම්බක් ඉන්නවා යස්සේ බේරිල්ල නැහැ අර ස්පවුන් එකම මාරු විදියට බං ඔන්න දෙක දින්නවන් අඩු පාවන් මේ ගහනවා පන්න පාවෙනවා දැන් ගහයි උඹලා මඩන්නේ ඵලයන් බය යන්නේ ඉඳ එතකොටත් ඉඳ යාළු තව එනවා අඩෝ ගොඩ බලහංකෝ අඩෝ පිච්චෙනවා මොනවද අපෝ කරන්නේ අඩෝ පිච්චෙනවා අඩෝ දැන් නම් ඉවරයි බං අඩෝ එන්න යාළුවනට ගෞරවයෙන් බුදුසරණයි මීට ගත්තා ඒක යාළුවනේ තව පොඩ්ඩක් හැංගි ගිහින් බලමු උන්ගෙන් බේරෙන්න එක නම් දීසි නෑ වගේ යාළුවනේ මට හිතෙනවා මේක තව පොඩ්ඩක් බලලා යන්න මේ මොකද දන්නවද හිතෙනවා මේක හරියන එකක් නෑ ටිකක් අමාරුයි වගේ නෙදර් ආමර් හදාගත්තොත් නම් උන්ට ගහ ගන්න පුළුවන් ෂොට් එක දී ගන්න පුළුවන් අපි මෙයාට කඩා ගමු හරි ඉතින් යාළුවෝ ඔන්න ඉතින් මම ස්පවුන් දෙක කඩා ගත්තා ඊට පස්සේ කඩාගෙන මම මෙතෙන්ට ආවා හරිද එතනත් මේ පොළොව කැඩිලා ඔය පනේ සෝම්බිය එනවා මෙතන ගහන්න උන්නම් මොකද පේනවනේ එතනත් ඇර ඔක්සිඩියන් යාළුවනේ ගොඩක් තියෙනවා ඔන්න ඉතින් යාළුවෝ මම පල්ලමට බැහැ ගත්තා හෙමීට පල්ලමට බහින්න යන්න යාළුවනේ හෙමීට යටත් ටිකක් ඉන්න උන්ටත් ගහලා යනවා අම්මේ කොන්ද අඩු පුරන්න අඩෝ බලන්ගේ ඔකේ කුඩින් ගෙහුවා අනික බිමින් ගෙහුවා හරියට මොකක් වෙයි දන්නවද යාළුවනේ ගහෙන් වැටුණු මිනිහට ගොනා එන්න වගේ යාළුවනේ ඉතින් දැන් ආයි උඩට යන්න බෑ බලංගු ඉතින් මේ මගුල් එක්ක බේරෙන්න බෑ උන් එක්ක යාළුවනේ හරි ඉතින් යනවා මම උඩට ආවා හරිද මේ ගහගෙන මුට ගහගෙන හරි යාළුවනේ ඔන්න ඉතින් බලන්නකො මේ මට පොඩි සැකයක් තියෙනවා යාළුවනේ මොකක්ද දන්නවද මේ මේකේ යටත් තව මොන හරි ඇති කියලා පේනවද ඔයාලට මැප් එක කියලා
යට තව මොන හරි තියෙනවා වගේ. ඉතින් අපි කොටලා බලන්න ඕනේ යට. ඒක කනි පොඩ්ඩක් එළිය කරගෙන ඉන්න නැත්තම් මේ ඔවි ස්පෝන් නේ සෝම්බිස් දානවා. පිටින් උඩ ස්පෝන් එක අරුන් ගොඩක් අර අපි යටනේ ඉන්නේ ඒකයි. කොටා ගමු. අන්න යාළුවනේ ඔයාලට පේනවද යටත් මං කිව්වා වගේම තව පොට්ටයක් තියෙනවල මේ අතන අපිට මරකෙකුත් ඉන්න උගේ නම මතක නෑ මේ උන් අපිට ඕනේ දැන් අපිට නිද යන්න උවමනාවක් නෑනේ නිද යන්න උවමනාවක් නෑ ඉතින් මේකෙන් අපිට මුංග ගන්න පුළුවන් ඕනේ ගන්න ඉතින් ඉන්වර්ල්ඩ් එක හොයා ගන්නයි මේ ඒකරනේ මේ සමහර විට මේ නිදලයින් නැතුව යාළුවා මෙහෙ මේ ගන්න හරි දියරුවේ ඔන්න මං එතනින් කැපිලාව උඩට මේ මට හිතෙන යාළුවනේ දැම්ම මෙහෙට නොයා ඉන්න මොකද දන්නවද මේ මේක නිකන් දැන් සිය දිවි නසාගෙන මගේ යාළුවනේ ඔයාලට පේනවනේ උන්ගේ හයිය උන් ගහන ෂොට් එකකින් යාළුවනේ හෙන්න දුර ඉසික් කියලා යනවා අනික මේ උන් එකපාර ඇවිල්ලා හප්පනවා ඉසික් කියලා යනවා ඊට පස්සේ මැරිලා යනවා ඉතින් එහෙම මේක ගහලා හරියන්නේ නැහැ ඒ නිසා අපි තව ටිකක් අප්ඩේට් වෙලා යමු ඒ කියන්නේ එන්චාන්ට්මන්ට් එක දාගෙන නෙදරයිට් එක හදාගෙන එමු හරියද මෙහාට අර පේනවනේ අර දෙන්න තුන් දෙනා ඉන්නේ තොර යාලුවනේ මේ මැරෙන්න තියෙන ප්‍රතිශතෙත් වැඩි අපිට බේරෙන්න තියෙන ප්‍රතිශතය අඩුයි ඒ නිසා මේ මම හිතුවේ මෙතනින් පැල්ල යන්න ඕක උස්සයි යන් ඉතින් ආත දෙකටත් එක්ක දුහන්න මිතුරු දුවමු වැඩක් නෑ යාළුවනේ ඔන්න ඉතින් මං ආවා මෙතෙන් ඉතින් වැඩක් නෑ මේ උන්ට ගහන්න බෑ මේ අපි පුළුවන් තරම් අප්ඩේට් වෙලා මෙතෙන්ට එමු නැත්තම් මේ කෑමක් තියෙන්නේ මෙතන මේ පේනවනේ මේක හින ලොකුයි එතන තමයි දැන් මේ වගේ ඒවා තව දිනවා වටේ නේ එන්නට තියෙනවා ඔයාලට පේනවද මේ ඊ ළඟමත් එකක් තියෙනවා මේ අපි එතන සෙට් කරගමු මේකක් මේ එතෙන්ට යමු එතෙන්ට ඊළඟ එපිසෝඩ් එකෙන් මම එතෙන්ට එනවා ඒක නම් කොහොම හරි ඉවරයක් කරලා දාලා ඉන්නේ එක ටිකක් මීට වඩා ලේසියි එතන ලාවා නම් මනන්නේ නෑනේ මේ අපි මෙතන නිව් ටාගට් කියලා දාගමු මේ හරි යාළුවනේ ඕන් ඔතෙන්ද තමයි මම ඊළඟ එපිසෝඩ් එකේ යන්නේ යාළුවනේ පේනවනේ දම්පාරේ ලස්සනට තියෙනවා එතෙන්ට යන් ඊළඟට එහෙනම් දැන් අපි උඩට යන් යාළුවනේ මේක ඇති මේක අපි වහලා දාමු දැන් මේකට අපි තවටියක් අප්ඩේට් වෙලා යමු අනිවාර්යෙන් මේකේ බොස් කෙනෙක් ඉන්නවා හරි යාළුවනේ ඔන්න ඉතින් මම උඩට ආවා ඉතින් මේ ඔයාලා හිතනවා ඇති ඉතින් ඒක පට්ට නේද ඉතින් ඒක යට ඊළඟට යාළුවනේ මම යන්නේ මෙතෙන්ට මේ ඔය ඉතින් ඔන්න ඔතෙන්ට ඉතින් ඔයාලට මගේ වීඩියෝ හොඳයි කියලා හිතෙන යාළුවනේ ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න ඉතින් කලින් වීඩියෝත් බලන්න එහෙනම් ඔයාලට සුබම සුබ දවසක්